පසුගිය දින කිහිපය තුළ ප්‍රාපටි අතේ ගැට කසාගත් ජුජුප්සා ජනක වත්සුදු කැරියන් සමාජයේ හිසෝසවද්දී බ්‍රාමූනේ දාගත් ස්පයිඩර්මෑන් අයියලාද ගේමට බැස ඇති කලෙක උඩ ඉඳන් පහළ බලද්දී ජුණ්ඩා නොපෙනෙන හත්මෝරන් වැනි බඩතඩි කලූරන් ප්‍රේමයේ පිල් සිහින් සිරුරට අලවද්දී අවංක හිතින් තම ටික්ටොක් මිතුරන් වෙත තමන්ගේ කලුව ගැන කියා දුන් අවංක අක්කද සමග කැම්පස් යනවා කියා දේවාල දමා මිනිසුන් වෙනුවෙන් පිහිට වෙන නිල් කපු මහතා සමගින් ආරම්භමු ශෂියා මීම් රිවියු. සෝයිති අද අපි කෑම ප්‍රශ්නකින් තමයි වැඩේ පටන් ගන්නෙ. මට හම්බෙනවා බඩජාරි සංසදය කියන ගෲප් එකේ තිබ්බ පෝස්ට් එකක්. මේක දාලා තියෙන නිෂාදි කියලා අක්ක කෙනෙක්. දිව දනකොට ඇස් වලින් කඳුළු එන්නේ ඇයි? අනේ මට මිරිස් කන්නම බැනේ. ඊතරම දිව දනකොට ඉතින් ඇස් වලින් කඳුළු වෙන අවස්ථා නැතුවා නෙමෙයි. හිම අවස්ථා ගොඩාක් තියෙනවා. ඒකෙදි මිරිස්ම මේකට මැදිහත් උනේ නැතත් සමහර වෙලාවල් තියෙනවා නිකම්ම කඳුළු වෙනවා. ඒක ඉතින් කටේ මිරිස් ගෑවිලා වගේ තිබුණොත් තමයි. ඔක මටත් තියෙන ලොකු ප්‍රශ්නයක්. මම හිතනවා මේකට මම උත්තර දෙනවට වඩා හොඳයි කියලා මේක කොමෙන්ට්ස් බලන එක. ජනක මහත්තයා කියලා දිනවා. අනික හිරි වැටෙනවනේ. කඳුළු පනින එක නවත්තන්න අමාරුයි. අරෝෂ කියනවා. මම දලා නැහැ. ඒ හින්දා දන්නේ නැහැ. දලා නැහැ කියන්නේ මොකක්ද දන්නේ නැහනේ. කඳුළු එන්නේ ඇස් දෙකන් තමයි. කඳුළු එන්නේ ඉතින් සාමාන්‍ය ඇස් දෙකෙන් තමයි ඇත්තටම. දිව දානකොට කොහෙද කඳුළු එන්නේ? කෙන්දිරි ගහනවා. කෙස් ටික ගලවන්න හදනවා. TCW Constructions. කන්ස්ට්‍රක්ෂන් එකකින් තමයි මේ වගේ වෙනම පැහැදිලි කිරීමක් මේ පෝස්ට් එකට දීලා තියෙන්නේ. මාරයි. දිව දනකොට ලේන්සුවක් ළඟ තියන් පිහද ගන්න. එතකොට දිව දන්නේ නැහැ. මාර ක්වොලිටි උත්තර එකට ගොඩාක් හම්බෙලා තිනවා. හවසට නයි මිරිස් කොත්තු කාලා රැයට සංසර්ගයේ දෙන්න එපා. නෑ සෝරි. ඔයාගේ දయ్య ටොලරන්ස් එක අඩුයි. මිරිස් අඩුවෙන් කන්න. ඇත්තටම මේ මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් මේ වගේ දේවල් ඇත්තටම ගොඩාක් වටිනවා. නේද? ගොඩක් අයට. ඒ නංගිගේ ඉන්බොක්ස් එකේ දැන් මෙහෙම ඇති පව් අසරණි. මේ මොනවද මේ? හවසට නිකන් සති පොලේ තනින් තන ඉතුරු වෙච්ච කුණු වෙච්ච වම්බුටු කරල් වගේ සොහෙස් කරල් ටිකක් තියෙන. ඇයි එහෙම ඉන්බොක්ස් කියලා මේ වගේ දේවල් කරන්නේ? කැතයිනේ අනේ. ඇත්තටම කවුද කියන්නකෝ හවසට පොලෙන් අයින් කරපු කුණු වෙච්ච වම්බුටු වලට කැමති. මේක සොසේජස් උනාට කැතයි. රසිකා මම කලුයි. රැවටෙන්න එපා. බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. මම ඉතින් රසිකට ප්‍රශ්නයක්. මම මගේ TikTok වීඩියෝස් බැලුවට හරි. ඔයාලා දන්නේ නැහැ මම කළුයිද සුදුයිද කියලා. ඒක හරි. අපිට ඇත්තටම TikTok එකේ ගෑනු හොයාගන්න බෑනේ. කළුද සුදුද තලෙලුද නිල් පාටද කහ පාටද එහෙම මොන පාටක්වත් එහෙම හිතා ගන්න බෑ. ඒක හරි ෆිල්ටර් සරිනේ. මොකද දැන් හොයන්න බෑ කවුරු සුදුයිද කළුයිද කියලා. මොකද Snapchat තියෙනවා. ඒක මාරයි. ෆොටෝස් ෆිල්ටර් කරන්න පුළුවන්. ඒක නිසා. ඒක හරි. මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවට යවන්න ඕන. තරම් ලොකු ප්‍රශ්නයක්. TikTok කරන්නේ උන් සුද්ද කළුද කියන එක. ඉතින් ගොඩක් කොල්ල මට රැවටිලා ඉන්බොක්ස් මැසේජ් දානවා. ඔයා ලස්සනයි මැනික සුදු එහෙම කියලා. ඉතින් ඇත්තටම කියනවා මම ලස්සනත් නෑ සුදුත් නෑ මම කළුයි. ඒක එයාක පිළිගන්නවා කැතයි කියලා. ඉතින් කැතයි කියලා පිළිගන්න කෙනෙක් ඔයගොල්ලෝ මෝඩෙක් වගේ ලස්සනයි කියන්න එපා. වැඩක් නෑනේ ගොංනේ පට්ට මෝඩයිනේ. හරක් වැඩ කරන්න එපා. කැතයිනේ ඉතින්. කැතේකට කැතයි කියලා කියන්න. වංකම කියනවනම් හිතට එකඟව කියනවනම් මේ තමයි මගේ පාට. අන්න. එයා නිල් පාටයි. මේත් ඇඟිලි නිල් පාටයි. බලන්න මම හරිම කළුයි. හරි කැතයි. කවට්ටන්න කැමති නෑ. මට රැවටෙන්න එපා. මේ තමයි මගේ සැබෑ විදිය. ඉතින් බලන්නකො මේ වගේ අවංකව මේ තමන්ගේ බොක්කෙම්ම මෙහෙම කියලා අය මෝඩේ වගේ ආයකින් කියන ලස්සනයි කියලා. ලස්සන නෑ කැතයි නේ. කැතේකට ලස්සනයි කියන්නේ එපා. යක දුකින් ඉන්නේ. බම්බුව. ඕන්න ඉතින් පස්සාව ගන්නවා. එහෙම කරන්න එපා. මේ මනුස්සයා හිතරින් දන්න එපා ලස්සනයි කියලා. කැතේකට කැතයි කියලා යටින් කියන්න ඔකට. TikTok වේදිකාවේ වින්දි බේබී. මට කිචි අය කමෙන්ට් එකක් දාන්න යන්න බලන්න. #TikTok #windy තොලයි දතයි වතුර බින්දුනයි #FYP viral #viral video. හරි කිචි අයට තමයි කමෙන්ට් එකක් දාන්න යන්න කියලා කියන්නේ. ඔයාලා මට පොඩ්ඩක් කිචි තියෙනවා. කිචි තියනයි විතරයි. ඇත්තටම කමෙන්ට් එකක් දාන්න. මට කිචි. ඔයගොල්ලොත් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ TikTok එකේ එහෙම නැත්නම් Facebook Instagram එකේ කොහේ හරි කමන්න නැහැ. තනක දැක්කොත් අනිවාර්යෙන් ඔබට කිචි කියලා කමෙන්ට් එකක් දාලා මේක ප්ලේ කරන්න. කවුරු ඔයයිව දාලා ගියත් මම ඔයයිව දාලා යන්නේ නෑනේ. හරි. මාත් පුළුවන් විදියට ඔයයිට උදව් කරන්න. කොච්චර දෙයක්ද? මට හයියක් වෙන්න දැන් මගේ චූටි නෝනා ඉන්නවනේ. අනේ. ඔයයි ඉතින් මගේ චූටි මහත්තයානේ. මං ඔයයිට හැමදාම කිචි. What are you doing, step bro? සමහරුන්ගේ එක්ක විදිහට කිචි අරනවනේ. බල්ලෙක් කෙනවත් දුවගෙන ඔව් බල්ලෙක් පිටිපස්සේ කුකුලෙක් කෙලවනවා. කුකුල් හිතාට බල්ල කොහාටද ගියේ කියලා. කොබේ බල්ලා. එයි
බල්ලවිල පිටිපස්සේ මුට සද්දයක් දාලා ඕ ආයෙත් බල්ලගේ පිටිපස්සෙන් කුකුලේ ලෑවෙනවා. කුකුල්ලු හැමතැනම. ආයෙ ලස්සන රතුමත් බ්‍රා එකක්. හරි එකෙන් කොල්ලට ගහනවා. වාව්! ඌ ස්පයිඩර්මෑන් නැත්තම් මං අර ඇස් දෙකට තිබුණ එක මොකද? බුගීමෑන්ද? නේ බුගීමෑන් බ්‍රා කෑවේ නෑනේ ඌ කෑවේ පණුවනේ. ඌට කොහොමද කියන්නේ? තනමෑන්. මොකද? හරි. කොල්ලට කෑල්ලක් සෙට් වෙලා. අඩෝ නෑනේ. කංග්‍රැචුලේෂන් බං. මොන කංග්‍රැචුලේෂන් දොයි? කී සවුකොලේ අරන් වරේ. කන්ග්‍රැචුලේෂන් කෑල්ල ඔතන්න බෑනේ. ඒක ඔතන්න පුළුවන්. ඒක ඔතන්න බෙඩ්ෂීට් එකක් වගේ. තව සමහර කෑලි තියෙනවා ඒවා ඔතන්න මූකේන වගේ මොනවා හරි ඒ වගේ පොඩි කොලයක් තිබ්බම ඇති. මට මිනිස්සෙක් කිව්වේ ඒක ගැන. හරි? ඔව්. නංගි තමයි හොඳනම කිව්වේ. මොකද්ද බලමු. කොල්ලොඩිය ට්‍රිප් එකක් ගිහලා ආතල්ලයක් ගන්නවා. ලස්සන සින්දුවක් කියලා. අර වැඩි ක්වික් ගන්න. මොකද්ද මෙතන වෙන්නේ? ඒ ක්වික් එක ආතල්ල. ඒ වගේ ඉතින් එහෙම අර විනෝදනේ නංගිලි ඉන්න ක්වික් නංගිලා ක්වික්. ඔව් කෙල්ලෙක් ජිම්නාස්ටික් කරි වෙන මොකක් කරි සෙල්ලමක් කරි දානවා. නියමයි ලස්සනයි පෙරලෙනවා ඇඹරනවා. අන්න ඒකේ මාත්‍යෝ මියා කැලිපටත් පඩ යනවා. ඒ විතරක් නෙමෙයි කාංචනා කුසල් වෙන්ඩිස් අනර්කලි හෙනාසැෆා මේ කාටුනත් සාමාන්‍ය විදිහටම පඩ යනවා. මනු නේද? මේක නම් කොටු දාලවත් වහන්න බෑ ඒ තරම් ෆූ සයිස්. ඔව්. අපේ අම්මා තැලෙයි යකෝ. කොහොමද කියන්කෝ ගල් රෝලකට ටික ඉබ්බෙක් තැල්ලුවට පස්සේ වව් ඒ කෙල්ල බය වෙලා තින්නේ අනිවාර්යෙන්ම මහතේ උංගලා මස් ගඳයිනේ. තනිකර ගස් ගඳ එන්නේ. ඒම අරු මොකද කරන්නේ? අන්න බලන්න. දැන් ඇත්තටම මම මේ මොටිවේෂන් එකක් දෙන්න යන්නේ. ඔයා මහත තඩියෙක් වෙන්න පුළුවන්. බලංග කළු තෙල් ගඳ එන්න පුළුවන්. කෙල්ල මූණිච්චාවට බඩ වදිනවා ජුණ්ඩ කොටයිනේ හිටගෙන කරන්න බෑනේ වගේ අනම්මනම් පුකේ කතා කියන වෙන්න පුළුවන්. ඒ මොන වුණත් මතක තියාගන්න. උන්ට කවදාවත් හිටගෙන චූ කරන්න බෑ කියලා. පකයෝ 100ට 3යි තියෙන්නේ. දැන් ඉතින් ඕක අහන්න තොමට යන්න හිතෙන්නෙත් නෑ. පුදුම ආදරයක් ඒකනේ. ඇත්තටම පෙයා බල්ලා වේසාවා කාලකන්නියා මූසලයා ඒ වගේ ආදරණීය වචන වලින් තෙපලන්නේ මලාට යන්නේ නැති ගෑනු. එහෙම කියලාන ගෑනුත් ඉන්නවා. එනවාට ගොඩක් එවුන් මේවුන් යන්නේ නැහැ. ආයෙත් මුකුත් නැහැ බඳනවනේ ඒව ගෑණි බඳ ගන්න වෝල්ට් 250 හැපරන් බැටරියක් බෙල් එල්ලගෙන රේඩියෝ එකක් ඔලුවට තියාගත්තා වගේ තමයි ලයිෆ් එකම පුල්මාවල සුදේට අවසර එලාම් ටික වදිනවා රම්මන ටික ඔක්කොම එනවා කිල් එකේ ඉන්න තියෙන්නේ. අර මේක ඕන්න තලා ගන්නවා බැරි ගන්න try කරන්න. නිල් කටුල් බලන්න මොනින්ද යන්නේ සමන්ත්‍රපත්‍ර සෝං පබ්ලික් ඉන්ටර්විව් යපුර පිස්ටල් සින්දුවක් කියමු. සින්දුවක්. උඹට මේ වෙලාවෙම සින්දු කියන්න ඕන? ඔව් සින්දුවක්. සින්දු මේ වෙලාවේ මතක් වෙන්නේ නෑ බං. අර අලුත් සින්දුවක් තියෙන නිල් කටුරුළු මලෙන් ඔප. ඒක කියමු. කියන්න. පොඩ ඉඳපන් ලිරික්ස් ගන්න මතක නෑ බං. 5 minutes later. ඔද්ද තෙද ඇති තෙද බල ඇති තෙද ගුණ ඇති රජ තෙද ඇති මුනින්ද්‍රයානෙනි මුනින්ද්‍රයානෙනි සිරි සමන්ත භද්‍ර මුනින්ද්‍රයානෙනි නිල් කටරොළු මව නිල් උපන් මුනින්ද්‍රයානෙනි මුනින්ද්‍රයානෙනි. මේකට වඩා නම් අරය කියන එක ඇත්තටම ලස්සන. මේක හොඳට කියනවා මේක එච්චර ලස්සන නෑ මට. මෙම කෝච් සනුක හිටිය නම් ඉතින් අර එකකින් රවුමක් කරලා බුස් ගාලා ඒකට ගහයි. ඕනේ මට ඉච්චර මම ආස නෑ අනේ ඒකට ඉච්චර. අර හොඳට කියනවා. ඒක හොඳයි. දිල්රුක්ෂි 90 පුරන් කුඹුරු හාලා පුරුදු හොඳ මීහරක් ඉන්නවා නම් මෙතන මෙන්ෂන් කරන්න ළමයි. දැන් මීහරකු TikTok කරනවද? TikTok account හදාගෙන තියෙනවද? TikTok කරන වැත්තේ හරක් අයිතිකාරයා. මුන්ට හැබැයි account ඇති follow කරන්න මම. නියම ගොවිය කවදාවත් තමන්ට කුඹුරක් නෑ කියලා සැලුන්නේ නෑනේ. අනුන්ගේ කුඹුරක් හරි කොටන් පාඩුවේ හිටියා. ඒකට දැන් කුඹුරු නිකන් පුරන් වෙලා යනවා.
අපරාධේ. නැත මෙහෙමයි මේ සමහරවුන්ට කුමුරු දෙතුන් පාරක් අස්සද්දල නම් මනම් මැච් එක ගැහුවට පස්සේ ඊට පස්සේ කුමුරු එපා වෙනවනේ. ඔව් ඒ කියන්නේ මේ හාල්ලෙම ක්වොලිටි නැති වෙනවා. ගොඩක් පීවි තමයි එන්නේ. දැන් මේ අක්ක කියන කුඹුරුණත් මට හිතන විදියට දැන් එම ලොකු පළදාවක් නැතුව ඇති. කොටල අම්මා අපේ පුතා නම් කැම්පස් ගිහලා හොඳට ඉගෙන ගන්නවා ඇති. පුතා මේනේ පුතාද? අප වෙන්නේ නැතරමට කියලා දේවල් කොහොමද මුලාගන්නේ අප වෙන්නේ නැතරම කටයුතු විනකට කොහොමද බල බල ඉන්නේ කොහොමද බල මෙහෙම ඔය කැම්පස්වල හොස්ටල් වල කැම්පස් බෝඩිං වල ඒවා හඳුන්කුරු ගහන්න ඇත්තටම දෙයියොන්ට එන්න කියන්නවත් නැත්තම් මොකක් හරි පූජාවකට එහෙම නෙවෙයි. එක බෝඩිමේ ඇන්ටිට ගඳෙයි කියලා. එහෙම නැත්තම් ආලපාල පටේ උන්ට ගඳෙයි කිය. ඔය වගේ ඒවට තමයි ගොඩාක් වෙලාවට මේ හඳුන්කුරු පත්තු කරන්නේ. ස්ටෝරි ටයිම්. මේ මම මතකයි ඒකයි අපි කරන්නේ හඳුන්කුරු 3-4ක් ගහනවා දොර ළඟ ගහලා අපි ජොයින්ට් එක පත්තු කරනවා. පත්තු කරලා මේ වටේ යනවා. වටේ යනකොට මේම වටේ යන්ති එකපාරටම ඇන්ටි ජය ළඟින් එනවා පේනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ටක් ගාලා අරක අපි හංගනවා. කොහොම හංගල කරලා මැච් එක ගවට ඇන්ටි එනකොටම කකුල් දෙක ළඟ බීඩි කොටයක් තියෙනවා. ඔය ඔහොම තමයි කැම්පස් වල එන්නේ. හරිද? නෑ ඇන්දේ ඉඩ තියෙන වරේ නිදියන්ට කිව්වලු. රෑදුලාට අරන් ආනවා සාදු ඩොයිද. රෑදුලාට පොල් කන්න මෙච්චර මාන්සිලා ගිහිල්ලා. අර තව බණ කියන ආනවට පාන්දර එකට අරන් සතපිලා දින්නේ වල ඇන්දේ ඉඩ තියෙන වරේ මුටිය ගන්න කිව්වල. ද වැඩේ. ඕන්න නැති මගුල්. කොහොමත් ඔය පන්සල්වල දායකද බයින ගෑනුන්ට ඉන්න බැරි. සමහරයන් ඉන්නවා ඊයේ රැට කෑවේ නැහැ කියලා පහුවදා උදේට ගෙනින් දෙනවා හොඳ ඩෙවල් එකක් දාලා. හිම ඩෙවල් දීලා සාදු දොයි දහනවා. නේ අම්මා මන් දන්නේ නෑ. හොඳ උත්තරයක් දීලා. හොඳයි. බිජ්ජක් කතා කරයි. බිජ්ජකගේ අඳෝනාව. තනිකඩේකුගේ බිජ්ජක් කතා කරයි. උදේ 7ට මාව කළු පාට මල්ලක් ඇතුළට දාගත්තාම ආයේ හවස 6 පමණ වෙනකන් මාව ඒ තුල හිර කරලා වද දෙන මගේම කියලා තේ මහත්තේ මටත් තියෙනවා. බිජ්ජ කියන්නේ පැය 4කට පමණ සැරයක් විනාඩියකට 2කට හුලං වැදීමට ඔහු මා හට එළියට එන්න ඉඩ දෙන්නේ අපායේ ඉන්ටර්වල් දෙන්නාක් මෙනි. නිතර අත තබා මාව සැප පහසු අයුරින් තබා ගැනීමට ඔහු නිතරම වෙහෙසෙනවා. විටක දකුණට එන්න දින්නේ එය පහළට ගැනීමේ අරමුණින්. ඉඳ හිට හමුවන ඔහුගේ යහළුවන් මා හට වැරෙන් පහර දෙති. අඩෝ ඒක ආතල්. මීහෙක් කතා කරයි. ඇත්තටම මේක මේ හොඳ වැඩක් ඒක මීයා කතා කරන්නේ. අක්ක බරවල් තිබ්බා. ඉර කරන්නිද්දී කාලයත් එක්කම නැති වෙලා ගිය. ඒක අමූලික ඇත්ත. ස්ටෝරි ටයිම්. මම මතකයි කොළඹ ඉඳන් මාතරට එන්න ට්‍රේන් එකේ එද්දි මට ඇත්තටම ලොකු බොකවරක් දැනුණා. මට ඒත් හැබැයි දැනුණට මට රෙන්න තරම් ආතල් එකක් නෑ. ඒ කියන්නේ මං කැමති නෑ අර ගට්ටනේ වෙන ගමන් රෙන්න. ඒ කියන්නේ එයා ගොඩාක්ම කැමති හාම් එකේ රෙන්න. වාඩි වුණ ගමන් එයාට සද්ද නැති වෙන්න ඕන. සමහරවිට වටේ කුරුළු සද්ද ඇහෙන්න ඕන. කලබලයට රෙන්න බෑ. එයා ගොඩක් කරලා බය වෙනවා. ඉතින් මම ඔහොම එද්දි මට කොහොම හරි බොක බරක් ආවා. බොක බරක් ආවට පස්සේ මට දැන් කරන්නම දෙයක් නැහැ. මම try එකක් දෙන්න ඕනින්ද බොක බර. ඒ කියන්නේ මම බොක තද වෙච්ච හින්දා මම වාඩි වුණා. වාඩි වුණාට පස්සේ ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. මට යන්නේ මෙයා එළියට එන්නෙම නැහැ. ඊට පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ. මම ආයෙවිල්ලා මට මතක් වුණා අර ෆෝන් charge එහෙම charge කරන අර කෙනෙක් හිටියේ. එයාගේ වීඩියෝ එක මතක් වුණා. මම ඒක මතක් කරගෙන මං හිතුවා දැන් මට කක්ක බර නැහැ. දැන් මට කක්ක බර නැහැ. දැන් මට කක්ක බර නැහැ. කක්ක හිර වෙලා තියෙන කක්ක හිර වෙලා තියෙන කක්ක හිර වෙලා තියෙන ඕමට කක්ක බර නැහැ. ඕමට කක්ක බර නැහැ කියලා මගේ මයින්ඩ් එකෙන් මං ඒක හිතලා කරා. ඊට පස්සේ ඇත්තටම බොක බර නැති වුණා. ඉතින් ඕක තමයි මගේ බොක කතාව. විද්‍යාපීඨ හෙල්ප් 2023 විද්‍යාපීඨ හෙල්ප් සූන් කියන ගෲප් එකේ දාලා තියෙනවා. ඊට අවුරුද්දකට විතර කලින් 2020 ජූලි 11 වෙනිදා මෙරි කරලා පිට යන්න බැරිද? මේ අහලා තියෙන්නේ මෙරි කරලා පිට යන්න බැරිද කියලා. මම හිතන්නේ මෙරි කරා කියලා පිට යන්න බැරි කමක් නැහැ. ඒක ඉතින් තමන්ගේ තියෙන ස්කිල් එකෙන් තමයි මැච් එක ගහ ගන්න තියෙන. මම හිතන විදියට අපේ ස්කිල්ස් හොදලා අපිට මෙරි කරා නොකර කියලා ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ පිට යන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්තක් නේ. තමන්ගේ කැමැත්තක් මත පිට
ලහි පිට කොහේ ගියත් ඉතින් අවුලක් නැහැ ඉතින් හුටපට නැත්තා නේද මම හිතන්නේ මේ දින පුළුවන් ඒත් ඒකට හොඳ ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕන සමහර අයගේ උත්තර පිටකන් පීටකාන් පිට යන්න පුළුවන් හැබැයි පීට යන්න බෑ පුළුවන් හස්බන්ඩ් කැමති නම් එයා කියන්නේ මොකක් ගැනද කියලා මට ලොකු අයිඩියා එකක් නැහැ සෝ ඉතින් බලන්න කැම් එක ඕෆ් වුණා දැන් ඔයාලට මාව පේන්නේ නැහැ දැන් මං ඉන්නේ හෙළුවෙන් ඉතින් මං හෙළුවෙන් හිටියත් ඔයාලට මාව පේන්නේ නැහැ ඒක ඇත්තට මැජික් එකක් මේක මගේ කැම් එක විතරයි වෙන්නේ මට මේ කැම් එකෙන්ම ඉඟියක් දෙනවා දැන් ඔබ හෙළුවෙන් හිටපන් දැන් ඔබ හෙළුවෙන් හිටපන් කැම් එක ඕෆ් වෙනවා කියලා දැන් මං හෙළුවෙන් ඉන්නේ දැන් මගේ හෙළුව බලන්න කවුරු කැමතිද ඒ කියන්නේ මගේ මීය බලන්න ඕන කෙනෙක් ඉන්නවද උතන ඉන්නවනේ යටින් කමෙන්ට් එකක් දාන්න ඉක්මනට දැන් දාන්න කමෙන්ට් එක මම ඊළඟට කමෙන්ට් එක බලලා ඊට පස්සේ Instagram එකට මීයගේ ෆොටෝ එකක් දාන්න මං හෙළුවෙන් ඉන්න වෙලාවේ මම ටෝච් එකක් ගහලා මීයගේ ෆොටෝ ටිකක් ලස්සන ක්ලෝස් අප් එකක් දෙන්න සෝ ඉතින් වීඩියෝ ලයික් කරලා කමෙන්ට් කරලා මගේ ගමන subscribe bell icon click කරන්න යන්න. ආපහු කියන්න බබා එක. Put the